යාළුවනේ, මම දැන් ඉන්නේ ඔයාලා හොඳටම දන්න ටවුන් එකක. මේ රත්නපුර ටවුන් එක. මම රත්නපුර ටවුන් එකෙන් මේවැල්වත්ත පාරට හැරෙනවා අද. ඔයාලා බලනවා ඇති මං අද මේ කොහෙද යන්නේ කියලා. මම අද යන්නේ රත්නපුරේ ඉඳලා වේවැල්වත්ත හරහා රාස්සකලට. මට ඇත්තටම යන්න උවමනාව තියෙන්නේ බලන්ගොඩට. මං වෙනදත් නම් යන්නේ රත්නපුරෙන් පැල්මඩුල්ල හරහා බලන්ගොඩට. ඒත් අද මම වේවැල්වත්ත හරහා බලන්ගොඩට යන්න තීරණය කරා. මේ පාර ගොඩක් ලස්සනයි කියලා කවුරුත් කියන හින්දා. යමු අපි එහෙනම් මේ පාරේ සුන්දරත්වය බලාගෙන ඉදිරියට. ඇත්තටම මේ පාර ගොඩක් ලස්සනයි. රබර් සහ තේ වතු තමයි විශාල වශයෙන් මේ දෙපැත්තේ තියෙන්නේ. මේ පාර අවට තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ගොඩක් ලස්සනයි. පුංචි පුංචි දියලි රාශියක් මේ පාරේ තියෙනවා. මට නම් මේ පාරෙන් යනකොට දැනෙන්නේ වෙනම ලෝකයකට යනවා වගේ හැඟීමක්. එක් පසකින් මට පෙනෙන්නේ අහස සිඹගෙන සිටින විශාල කඳු පන්තින්. හරිම සුන්දරයි. මේ යන අතරතුර පුංචි පුංචි දිය පාරවල් තියෙනවා කියලා මං කිව්වනේ. මේ තියෙන්නේ ඒ වගේ තැන. මම මහන්සි නිවා ගන්නත් එක්ක ටිකක් මෙතනින් නැවතුණා. ස්වභාවිකව ගලාහැල්ලා ඇල්ලට බැමි බැඳලා මෙතන ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. හරිම ලස්සන තැනක් මෙතන. දැන් මම ආවේ මේ පාරේ තියෙන විශාලම ඇල්ල ළඟට. මෙතන නම් පොඩ්ඩක් භයානකයි. මෙතන ගොඩක් ලිස්සන තැනක්. මමත් ගොඩක් පරිස්සමට තමයි ඇල්ල ගාවට ගිහින් ආවේ.
වේවල්වත් හන්දිය පහුණාට පස්සේ පාර පොඩ්ඩක් රළු වෙනවා. කාපට් අතුරලා තිබුණ පාර වේවල්වත් කියන ගමෙන් අවසන් වෙනවා. එතනින් එහාට තියෙන්නේ තාර දාපු පොඩි පාරක්. පාර ගොඩක්ම අවුල් නැහැ. සාමාන්‍ය හොඳ පාරක්. තනිකරම තියෙන රබර් සහ තේ වලින් වට වෙලා මේ ප්‍රදේශය. මට මේ යන අතරතුරේ මොනරෙක් හම්බුණා. මම එතන පොඩ්ඩක් නැවැත්තුවා. ඌ මට බයි දුවනවා. ලංකාවේ මේ වගේ ලස්සන හැංගිච්ච පාරවල් ඕන තරම් තියෙනවා. මම වගේම ඔයාලත් මේ වගේ ලස්සන පාරවල් වල යන්න. ඒ වගේම තමයි මේ පාරවල් වල තියෙන සුන්දරත්වය නම් කිසිම දවසක නැති කරන්න යන්න එපා. එහෙනම් මං අදට නවතිනවා. අපි නැවත හමු වෙමු.